DC කරන්ට් එක බැටරි කෑලි වල. ගිය සතියේ අපි AC වෝල්ට් බැලුවනේ නුගේ කොට කීයක් තියෙනවද කියලා. ඒක ඔන්න බලන්න මල්ටිමීටරේ තියෙන AC වෝල්ට් සහ DC වෝල්ට් කියලා පැති දෙකක්. හරිද? එතකොට AC වෝල්ට් සහ DC වෝල්ට් මනින්නේ මෙතන මැද තියෙන ස්කේල් එකේ. මෙතන ලියලා තියෙන DCV ඉරි කෑල්ලක් ACV කියලා දෙපැත්තම ලියලා තියෙනවා. දැන් AC වෝල්ට් 10ක් දැම්ම කියලා කියන්නේ ගිය සතියේ මේකම කිව්වනේ සම්පූර්ණගේ 10ක් වෙනවා මේ ලියලා තියෙන්නේ. 2 4 6 8 10. 50 දැම්මොත් සම්පූර්ණගේ 50යි. ලියලා තියෙනවා 10 20 30 40 50. 250 දැම්මොත් සම්පූර්ණගේ 250යි. 50 100 150 200 250. 50 100 150 200 225 මෙතන 250 මෙතන. ගෙදර වෝල්ටේජ් එක 200 කීයද? 20යි කියන 230 කියන 240 කියන. එහෙනම් අදින්ලා ගෙදර වෝල්ටේජ් එක බලලා AC වෝල්ට් 250ට දාලා බලන්න. එතකොට 50 100 150 200 225 250 බලමු නුගේ වෝල්ටේජ් එක කීයද? නුගේකට වෝල්ටේජ් එක ඔන්න අද නම් 250ක් වගේම පෙන්නනවා. ඒ කියන්නේ මේ මල්ටිමීටරේ 100%ම නිවැරදි නෑ. හරි 250ක් කියලා පෙන්නනවා පේනවනේ. කොන්ට යන 250ක් කියලා පෙන්නනවා. එතකොට ඒ AC වෝල්ටේජ් එක. එතකොට අපිට ඔකම ඕන ඩිජිටල් මල්ටිමීටරේ බලන්න පුළුවන්. මේක තමයි ඩිජිටල් මල්ටිමීටර. අපි ඒක පෙන්නන්නේ. AC කරන්ට් එක දාන්න තියක් නෑ. ප්ලග් එක මෙහෙමත් බිත්තිද ගන්න මෙහෙමත් ගහන්නේ. දාන්නේ තුනම් ප්ලග් එක අපි එක විතරයි බිත්තිද ගන්න. එහෙම එකක් නෑ. හරි. එතකොට ඩිජිටල් මල්ටිමීටරේ AC වෝල්ට් සහ DC වෝල්ට් කියලා ගහලා නැහැ. ඉස්කෝලේ යන කාලේ මතක ඇති AC වෝල්ට් කියලා කියන්නේ පත්තාවර්ත ධාරාව කියලා අහලා රැලි තියෙන කරන්ට් එක. DC කරන්ට් එක සරල ධාරාව. එහෙනම් මේකේ තියෙනවා V අකුරු දෙකක් ගහලා එක V අකුර රැල්ල ගහලා. එහෙනම් රැල්ල ගහන්නේ මොන කරන්ට් එකද? AC කරන්ට් එක. එතන එක V අකුරට මෙහෙම සරල රේඛාවක් ගලගෙන DC කරන්ට් එක. එහෙනම් අපි බලමු නුගේ කොට වෝල්ටේජ් එක කීයද කියලා AC වෝල්ට් කීයද කියලා බලමු. බලමු AC වෝල්ට් කීයද? දශ වෙනම. AC වෝල්ට් 242යි. හරි ඉතින් අද වෝල්ටේජ් එක වැඩි නුකේ කොට. එච්චර එන්න බෑ සාමාන්‍ය වැඩි අද වෝල්ටේජ්. පිච්චෙන්නේ නැවනද? නෑ නේ ඔටෝ වෝල්ටේජ් යන්නේ දින්නේ 200 ඉඳන් 250 දක්වා ඔටෝ වෝල්ටේජ් ඇඩ්ජස්ට් කරගන්න. AC කරන්ට් එක එහෙමයි. ඒවා ඔටෝ සෙට් වෙන්නේ. අපි වෙන එකක් දැම්මොත් පිච්චෙනවා. ඈ? වෙන එකක් දැම්මොත් එහෙම මොකද පිච්චෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය මේ ඇත්තටම හොඳ නෑ. මෙච්චර 240ක් කියලා කියන්නේ ගෙවල් උපකරණ එච්චර හොඳ නෑ. මේක මේ වෝල්ටේජ් එක. මේක වෝල්ටේජ් එක මේකට ගහලා මේකට ගහනොත් මේක පිච්චෙනවා දැන්. අනිවාර්යෙන් පිච්චෙනවා. ඒ නිසා AC වෝල්ට් පැත්තට දාලා විතරයි බලන්න. අනිත් පැත්තට දාලා බලුවොත් අනිවාර්යෙන් පිච්චෙනවා. හරි. එතන අපි බැටරි කැලි වෝල්ටේජ් එක බලන්න කීයට දාලා කියලා ගිය සතියේ කිව්වේ? DC වෝල්ට් 10ට දාලා. එහෙනම් මම ගිය සතියේ කිව්වා හැමදාම අපි ෆෝන් රිපෙයාර් සම්බන්ධ වෝල්ටේජ් බලන්නේ DC වෝල්ට් 10ට දාලා. DC වෝල්ට් 10ට දැම්මම පස්සේ 2 4 6 8 10. එතන බැටරි වෝල්ටේජ් එක 3.7යිනේ. එහෙනම් 2 4 කියන්නේ 4 කිට්ටුවට එන්න ඕන. එහෙනම් බලමු අපි මේ බැටරි වෝල්ටේජ් එක තියනවාද කියලා බලමු. අපි බලමු මේ බැටරි වෝල්ටේජ් එක තියනවාද කියලා. තියනවාද? චුට්ටක්වත් නැහැ. මේක බලමු තියනවාද කියලා. ඒකෙත් චුට්ටක්වත් නැහැ. මේක බලමු තියනවාද කියලා. අන්න ඒක අනිත් පැත්ත නෑ. කියන්නේ දාන්නේ වැරදි මම මේ තියලා තියෙනවා. හරි. ඒකේ බොහොම පොඩ්ඩක් තියෙනවා වෙනවනේ. ඒතර ඇයි මම පළවෙනි එක තුන්වෙනි එක තිබ්බේ? මේ Samsung බැටරි වල ගහලා තියෙනවා. පළවෙනි එක දාන එක තුන්වෙනි එක රින එක. කොන එක නිකන් තියෙන. ඒකනේ අර බෝඩ් එකේ අඳිනකොට කොන එකට මම කතරයක් දැම්මේ. බැටරි පින් තුනයි අපිට වැදගත් වෙන්නේ. දාන එක රින එක මැද පින් එකට කියනවා BSI ලයින් එක කියලා. හරි. ওই බැටරි පින් තුන තමයි වැදගත් වෙන්නේ. එහෙනම් මේ බැටරියේ වෝල්ටේජ් එක බොහොම පොඩ්ඩයි තියෙන්නේ. ෆෝන් එකක් ඔන්න නෑ නෑ වෝල්ටේජ් එක දුට්ටා තියෙන්නේ. මේ බැටරිය වල වෝල්ටේජ් එක අර වගේම තමයි මේ බැටරියේ පින් එක කුඩාවට තියෙන්නේ. හරි. අන්න බලන්න. ඒකේ වෝල්ටේජ් එක ෆුල් තියෙනවා. දැක්කනේ? හතරම්ම දින වෝල්ටේජ් එක. එතකොට ෆුල් තියෙන වෝල්ටේජ් එක. මේ බැටරිය බලමු. ඒකේ වෝල්ටේජ් එක ෆුල්ම තියෙනවා නේද? මේ බැටරිය බලමු. ඒකේ ෆුල්ම තියෙන වෝල්ටේජ් එක. මේ බැටරිය බලමු. ඒක කොටක් ගන්න. ඒක මොකද අන්න දෙන්නේ වස්තු වනේ. කොම්පෝනන්ට් වස්තු වනේ. දෙපැත්තට දෙකද ඕන එක දෙපැත්තට දෙක තමයි දන්ස හරියට එන්නේ. ඒක තියනවාද? පොඩ්ඩක්වත්. මේක නම් වයර් එක විතරයි තියෙන්නේ. ඒක බලන්න. ඒකේ පොඩ්ඩක්වත්. හරි. එහෙනම් වෝල්ටේජ් එක තිබ්බා මේක වෝල්ටේජ් නෑ. දැන් බලන්න මේ බැටරියේ වෝල්ටේජ් හොඳට තිබ්බනේ. ෆෝන් එකක් ඔන්නේද බලපාන්නේ වෝල්ටේජ් එක නෙමෙයි. මොකද්ද බලපාන්නේ?
ඇම්පියර් එක. එහෙනම් වෝල්ටේජ් එක බලන්න බෑ. වෝල්ටේජ් එක බලලා හරියන්නේ නැහැ ෆෝන් එකක් ඔන්න. ඒ කියන්නේ මල්ටිමීටරේ බැටරි චෙක් කරන ක්‍රමේ තනිකරම වැරදි. ඒ නිසා බැටරිය චෙක් කරන්න බෑ අතන මල්ටිමීටරේ. එහෙනම් බැටරි චෙක් කරන්න ඕගොල්ලෝ අනිවාර්යෙන් තියාගන්න ඕන. මෝටර් බයිසිකලේ සිග්නල් කප් එකට දෙන සිග්නල් බල්බ් එක. නේද? රුපියල් 50යි බල්බ් එක. මේකට අපි වයර් එකක් පාස් කරගන්නවා.